සුබ දවසක්. අද අපි අතරම පොඩ්කාස්ට් එකේ නම දැම්ම අසන්නන්ගේ ඉල්ලීම් තීරය කියලා. බලපෙන එක්ව ඩොක්ටර් ඔක රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයිනේ. ඔක බලන්නන්ගේ ඉල්ලීම් තීරය කියලා. අසන්නන්ගේ සහ බලන්නන්ගේ ඉල්ලීම් තීරය අදත් ප්‍රශ්න තියෙනවා අපිට. ගුණයා ඉන්නවා ප්‍රශ්න අරගෙන මේ මිස්ටර් ඇන්ඩ් මිසිස් ඩී channel එකේ පොඩ්කාස්ට් එක. අද අපි බලමු ඔය කට්ටියට මගෙන් අහන්න තියෙන ප්‍රශ්න මොනවද? අයිබෝන් අයිබෝන්. ජනප්‍රිය එකකින් ගමු මේ ඉතාම ජනප්‍රිය නිකං හැමෝටම තියෙන පොෂ් වගේ ලෙඩක් නේ නිකං පොෂ් නෑ මම නිකන් කියන්නේ හැමෝටම තියෙන වැදගත් යයි සම්බන්ධ ලෙඩක් තමයි ඔය ෆැටි ලිවර් කියන්නේ. ඇත්තටම ඔය මොකද්ද? දැන් මම දන්න අපේ ඉතින් හැමෝටම වගේ තියෙනවා. මේ මොකද්ද ඒ? ඔව් ඇත්තටම හොඳ මේක මම මේක ඔයා ගත්ත එකම හොඳයි ගුණය. මොකද මේ ෆැටි ලිවර් කියන එක දැන් නෝමල් ලෙඩක් කියලා නිකන් මටත් ඒක තියෙනවනේ කියන මට්ටමට ගිහිලා දෙනවා. ඇත්තටම සමහර වෛද්‍යවරුත් ඒක මටත් තියෙනවා ඒක එච්චර ගණන් ගන්න එපා වගේ එකක් තියෙනවා. අපි ෆැටි ලිවර් කියලා කියන්නේ දරුණු ලෙඩක්. ඒකට ගුණය කියන්නේ කියන්නේ දැන් ෆැටි ලිවර් කියන්නේ අපි කියන්නේ ડોක්ටර් කෙනෙක් ගොඩාක් වෙලාට ඔක කියන්නේ ස්කෑන් එකක් කරාට පස්සේනේ. ඔව් ෆැටි ලිවර් කියන්නේ මොකද්ද කියන ගන්න සරල අදහස. සරල අදහස. ඒක දැන් අක්මාවේ තෙල් කියලාද කියන්නේ? අක්මාවේ තෙල්. එතකොට මේ ෆැටි ලිවර් කියලා ස්කෑන් එකකදී පේන්න. ස්කෑන් එකක් කරනකොට ෆැටි ලිවර් කියලා පේන්න නම් සාමාන්‍යයෙන් අක්මාවේ සෛල වලින් 50%කට වැඩිය තෙල් තැන්පත් වෙන්න ඕනේ. එහෙනම් අක්මාව සෛලයක තෙල් තියෙන පුළුවන්. ඒක සාමාන්‍ය යවුන සෛලයක තෙල් තියෙනවා, ප්‍රෝටීන් තියෙනවා, හැදිලා තියෙනවා. හැබැයි ඒකේ තෙල් ප්‍රමාණය 50%කටත් වැඩිය වැඩි නම් සෛලෙන් භාගයට වැඩි තෙල් පිරුණොත් එහෙම විතරයි අපිට ස්කෑන් එකකදී පේන්නේ. හරි. ඒක ෆැටි ලිවර් කියලා ඩයග්නෝස් කරනකොට අක්මාවේ භාගයක් විතර තෙල් වලින් වැහිලි ඉවරයි. හරි. ඒක අක්මාවේ භාගයක් විතර තමයි අපිට වැඩ කරන්න තියෙන්නේ. ඉතින් අක්මාව ඇත්තටම අපිට ඒ කියන්නේ මේ කියන්නේ මුළු අක්මාවම ඕනේ වැඩ කරන්න. ඒක පොඩි ප්‍රමාණයක් තිබ්බහම ඇති. හැබැයි මේක එන්න ගිහිල්ලා සිරෝසිස් කියන ලෙඩේ දක්වා යනවා. ඒතර ෆැටි ලිවර් කියලා කියන්නේ මේ සිරෝසිස් හැදෙන ගමන් මගේ සංදිස්ථාන මුල් අවස්ථාවේ ඉඳන් යන ෆැටි ලිවර් ග්‍රේඩ් 1 කියනවා අපි 2 කියනවා 3 කියනවා ඊට පස්සේ සිරෝසිස්. ඒතර මේ සිරෝසිස් කියන එක ගොඩාක් අය හිතන්නේ බීලා හැදෙන ලෙඩක් කියලානේ. ලංකාවේ වැඩිපුරම සිරෝසිස් හැදෙන්නේ මොන වෙලාවද ගුණය? කාලා. මගේ වීඩියෝ එකක් ඇති කියන්නේ කාලා සහ බීලා හැදෙන සිරෝසිස් ගැන. එතකොට ඇත්තටම අපි ලංකාවේ මේ බීලා හැදෙන සිරෝසිස් ගැන කතා කරන්න ඕනට වැඩිපුරම කතා කරන්න ඕනේ මේ කාලා හැදෙන සිරෝසිස්. ඒක කාලා හැදෙන සිරෝසිස් වල මේ ෆැටි ලිවර් තමයි ලොකුම ප්‍රශ්නේ. ඒක ෆැටි ලිවර් එන්නේ මොනවා කාලාද? තෙල්. ඒක තමයි ප්‍රශ්නේ ගුණය. අක්මාවේ තෙල් තිබ්බට ෆැටි ලිවර් හැදෙන්නේ තෙල් කාලා නෙවෙයි. අපට. කාබෝහයිඩ්‍රේට්. සීනි කාලා. මේක වැදගත්ම දේ ලෝකෙම අලුත් කියන්නේ විද්‍යාවත් එක්ක මේ මුල් කාලේ අපි ෆැටි ලිවර් කොහොම තෙල් කෑම නවත්තන්න මම කිව්වා. වැඩිපුරම මේ පළතුරු යුෂවල තියෙන සීනි ප්‍රමාණය අධික වුණාම ෆැටි ලිවර් එන්න තියෙන chance එක වැඩි. ඒතර ගොඩක් වෙලාවට අපි කඩේකට ගිහිල්ලා දැන් මේ පළතුරු බීම විකුණන අය එහෙම කම්පැනි අය මාත් එක්ක තරහ වෙන්න එපා. මම මේ විද්‍යාව කියන්නේ. පළතුරු මම එක දවසකුත් කිව්වනේ ගුණේ. ඒ කියන්නේ පළතුරු අපි දැන් ඇපල් ගෙඩියක් කන එකයි ඇපල් ජූස් එකක් බොන එකයි කියන එක සම්පූර්ණ වෙනස්. ඒ කියන්නේ ගල්බනිස් සහ මේ මොනවාද අපි කියමු ගල්බනිස් ගෙඩියකුයි කෙසෙල් ගෙඩියකුයි සම්පූර්ණ වෙනස්නේ. ඒ වගේ තමයි ඇපලුයි ඇපල් ජූසුයි. කිසිම විදිහකට ගලප ගන්න බෑ. දැන් ඇපල් වල තියෙන ගුණ ඇපල් ජූස් වල තියෙනවා කියලා කිව්වොත් ඒක වැරදි. ඒතර මේ ජූස් හදලා පළතුරු බොන එක හොඳම නෑ ෆැටි ලිවර්ට. එක හේතුවක් තමයි මේ වැඩිපුර බීම ಜಾති බොන එක. සීනි දියර විදිහට ගන්න එක. එතකොට අපි අධික ලෙස සීනි ගන්නවා නම්, පැන් රස ಜಾති ගන්නවා නම් ෆැටි ලිවර් වලට ප්‍රධානම දේ විශේෂයෙන් ලංකාවේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි වැඩිපුර බත් කන එක. ඕනට වැඩිය බත් කන එක. කාබෝහයිඩ්‍රේට්ස් තියෙන කෑම සහ සීනි පාන ගන්න එක තමයි ෆැටි ලිවර් වලට හේතුව. හරි. එතකොට ඕකේ දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ ෆැටි ලිවර් හැදුනාම ජනප්‍රවාදයේ තියෙන එක තමයි මේ ඔක රිකවර් වෙනවා ටික දවසකින් පරිස්සම් වුණාම මොකක් හරි ඔන්න ඔහොම කතාවකුත් කියනවා මම දන්නේ. ඒ මොකක්ද ඒ කතාව? ඔව්. සිරෝසිස් ගැන දන්නවද? නෑ පොඩ්ඩක් කියන්නේ. අපි දන්නවා ඉතින් මිනිස්සු කියපුවානේ දන්නේ. ඔයා දැන් සිරෝසිස් ලෙඩෙක් ඔයා දැකලා තියෙනවද?
ඔව් සිරෝසිස් කියලා දැකලා තියෙනවා එහෙම නැත්නම් ඒක ඔය වගේ ලොකු බඩක් තියෙන ඔව් අන්න ඒ වගේ ලේවමනේ ගිහිල්ලා මැරෙන ඔව් එහෙම නැත්නම් අක්මාවක් ඔව්. බද්ධ කරන ලෙඩක්. ඔව්. ඒ කියන්නේ එහෙම සිරෝසිස් ලෙඩෙක් මං ඉස්සරහා ලේවමන ගිහිල්ලා මැරිලා තියෙනවා. ඒ කියන්නේ සිරෝසිස් කියන්නේ මොකද්ද? බෙහෙත් නැති හ්ම්. මැරෙන ලෙඩක්. කොක්මාවද බෙහෙත් නැහැ හොඳ කරන්නත් බෑ. ඒ මම ඇත්තට මං ලයිව් දැක්ක මචං ඔයා ඒක කියනකොට මතක් වුණේ මේ මැරෙනකොට මම ළඟ හිටියා මෙහෙනුයි දෙපැත්තෙම ලේ යනවා ලේ කැටි ඒතර සිරෝසිස් කියන්නේ අපිට හොඳ කරන්න බෑ. හැබැයි මම කෝ ෆැටි ලිවර් කියන්නේ මේ සිරෝසිස් හැදෙන ගමන් මාර්ගයේ තියෙන ලෙඩේ. එතකොට ෆැටි ලිවර් කියලා කියන්නේ අර වගේම බෙහෙත් නැති ලෙඩක්. හරි හැබැයි මැරෙන්නේ නැහැ. සිරෝසිස් හැදුන් නැත්තම් සිරෝසිස් හොඳ කරන්න පුළුවන්ද? බෑ. බෑ. ෆැටි ලිවර් හොඳ කරන්න පුළුවන්ද? ඒත් බැයිද එතකොට? පුළුවන්. ඒක තමයි මේක තියෙන වැදගත්කම. ඒ කියන්නේ ගුණය ෆැටි ලිවර් ගණන් ගන්න නැතුව එපා ගණන් ගන්න නැතුව ඉන්න එපා කියලා කියන හේතුව තමයි ඔබට ෆැටි ලිවර් ආවා කියන්නේ ඔබට ලෙඩක හොඳ කරන්න පුළුවන් ස්ටේජ් එකේ ඉන්න. ස්ටේජ් එකේ ඉන්න. ඒතර ඔබ ඒක අවබෝධ කරගෙන ෆැටි ලිවර් හොඳ කරගන්න පුළුවන්. හැබැයි ඒකට බෙහෙත් නැහැ. කොහොමද හොඳ කරන්න පුළුවන්? එකම එක ක්‍රමය. ඒ තමයි ඔබේ බර අඩු කරන්න. බර අඩු කරන්න ඕන. බර අඩු කරන ගමන් අපි සීනි ආහාර කාබෝහයිඩ්‍රේට් කෑම පුළුවන් තරම් සීමා කරන්න. තෙල් අඩු කරලා නෙවෙයි ෆැටි ලිවර් හොඳ කරන්නේ. සීනි අඩු කරලා. ඕක තමයි ෆැටි ලිවර් වල තියෙන තත්ත්වය. නොසලකා හරින්න හොඳ නැති ලෙඩක්. නොසලකා හරින්න හොඳම නැති ලෙඩක්. හොඳයි ඒ කිව් එක. මටත් මං හිතන්නේ වැදගත් යම් ප්‍රමාණයකට. හරි ඊළඟ එක තමයි දැන් මේ අපි ආහාර ගැන දිගට කතා කරන හින්දා මචං මේ ඔලිව් ඔයිල් ගැන මම කීප දෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා. ඔලිව් ඔයිල් හොඳයිද? පොල් තෙල්ද හොඳ? ඔලිව් ඔයිල්ද හොඳ? ඒක පාවිච්චිය කොහොමද? ඒ ගැන පොඩි අදහසක් කිව්වා. ඔව් දැන් තෙල් ගැන අපි එක සැරේකුත් වීඩියෝ එකක් කරා. තෙල් ගත්තාම මේ තෙල් කියන්නේ ගුණය මාර රහ දෙයක් නේ. ඒ කියන්නේ දැන් අපිට තෙල් රහ නැතුව සමහර කෑම කන්න බෑ. ඒ අපි තෙල් ඕන. ඒතකොට අපි පාවිච්චි කරන තෙල් එක මොකක්ද කියන එක තීරණය වෙන්නේ ගොඩාක් වෙලාවට අපේ පාරම්පරික අත්දැකීම්. ඒ කියන්නේ අපේ රහ අංකුර කොහොමද හැදිලා තියෙන්නේ කියලාත් වැදගත්. දැන් අපි ඉන්දියාවට ගියාම ගුණය සමහර ඉන්දියන් කෑම අපි කන්න කැමති නැහැ. මොකද ඒ කට්ටිය පාවිච්චි කරන තෙල් එක වෙනස් වෙනවා. අපි පොල් කිරි සහ පොල් තෙල් වලට තමයි රහ දිව හැදිලා තියෙන්නේ. සහ අපි ගොඩක් වෙලාවට තෙල් එක රත් කරලා තමයි උයන්නේ. ඔලිව් ඔයිල් කියන්නේ ඔය මේ යුරෝපේ නේ වැඩිපුරම භාවිතා කරන්නේ. ඒ අය තෙල් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ ඩ්‍රෙසින් විදිහට. කියන්නේ කෑම එකට ඩ්‍රෙසින් එකක් විදිහට තමයි දාන්න. රත් කරනවා හරි අඩුයි. ඔලිව් ඔයිල් ඇත්තටම හොඳ තෙලක්. මොකද ඒකේ අපේ හෘද වස්තුවේ ඊට පස්සේ ලේනහරවල කොලෙස්ටරෝල් තැම්පත් වීමට විරුද්ධව තමයි ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. පොල් තෙල් ගත්තාම ඒකේ ගොඩක් වෙලාවට අනිත් පැත්තට වැඩ කරනවා වැඩි. හැබැයි රත් කරනකොට පොල් තෙල් ස්ථායි ඔලිව් ඔයිල් වලට වැඩිය. එහෙනම් ගොඩාක් රත් කරනවා නම් පොල් තෙල් චුට්ටක් පාවිච්චි කරන එක හොඳයි ඔලිව් ඔයිල් වෙනකොට. හැබැයි අපි ගෙදර සාමාන්‍ය පාවිච්චියේ ඩ්‍රෙසින් විදියට ඒ ඔලිව් ඔයිල් රහට හුරු වෙලා ඔලිව් ටිකක් පාවිච්චි කරනවා නම් ඒකේ ගුණ ගොඩක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට මම දෙන උපදේශය මම එක දවසක් කිව්වා. තෙල් පාවිච්චි අඩු කරගන්න. ඒ කියන්නේ ගොඩාක් ඩීප් ෆ්‍රයි කරලා අරෝමේ කරලා බදින්න නැතුව පාවිච්චි කරන තෙල් එක අඩු කරගන්න. ප්‍රමාණය අඩු කරලා අර ටිකක් මද විදිහට නම් අපි උයන්නේ. කියන්නේ ලයිට් කුකින් එකකට යනවා නම් ඔලිව් ඔයිල්ට යන ගොඩාක් වෙලා රත් කරලා මොන හරි බෙද ගන්න ඕන නම් පොල් තෙල් පාවිච්චි කරන්න. තෙල් එක්කම ඊළඟ තියෙන ප්‍රශ්නේ තමයි දැන් අපේ ගෙදරට ගේනවා එයා ෆ්‍රයි එකක්. හරිද? එයා ෆ්‍රයි එකක් ගේන එකේ මචං ප්‍රධාන හේතුව විදිහට අපි සලකන්නේ සාමාන්‍ය පාරිභෝගිකයෝ විදිහට එයා ෆ්‍රයි එක ගෙනහම තෙලේ බදින්න ඕනේ නැහැ කියන එකෙන් තමයි ඕක එන්නේ ගෙවල් වලට. ගුණයි තෙල් නෑ එහෙම එකකින්. ඇත්තටම ඔය දැන් මට මාරු වෙන්න ඕන තිබුණේ එයා ෆ්‍රයි වලට. එයා ෆ්‍රයි එකකින් කෑම හදන එක බදින එක ඒකේ මොකද්ද ඇත්තටම ඔය කියන ගුණේ තියෙනවා. ඔව්. ගුණයි රහයි කියන්නේ දෙකක් ගුණයක්. එතකොට දැන් ගොඩක් වෙලාවට එයා ෆ්‍රයි එකේ කෑම ගන්න සමහර අය කියන එක පල් රහක් කියන්නේ. ඒක රහ නෑ චිකන් එක එන්නේ. ඒකට හේතුව තෙලේ අර තියෙන මේක අර තෙල් කියනකොට දිව පිනා යන ගතිය. දිව පිනා යන ගතියක් තියෙනවනේ. එතකොට ඔයා එයා ෆ්‍රයි එකක් ගෙනල්ලා කවදාවත් අර රහ කම්පෙයා කරන්න හදන්න එපා. ඒක හම්බ වෙන්නේ නැහැ ගුණය. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් අර විදිහටම බදින්න පුළුවන් අර විදිහ රෙසිපි එක කියලා රහ වෙනස්. හැබැයි මෙතඩ් එක වෙනස්. එතකොට සමහර ලාවට අපිට අර තෙලේ ගැඹුරු තෙලේ දාලා බදින
ඒ ෆීලින් එකෙන් 80%ක් විතර ගත්ත හැකි එයා ෆ්‍රයි එකේ. ඒතර වාසිය තියෙන්නේ මේකේ එනර්ජි එක අඩුයි. කියන්නේ ශක්තිය අඩුයි පාවිච්චි කරනවා. තෙල් ගොඩක් දැම්මම තෙල් වල ශක්තිය ගොඩක් තියෙනවා. කියන්නේ තෙල් ග්‍රෑම් එකක කැලරි 9ක් තියෙනවා. කාබෝහයිඩ්‍රේට් එක පිස්ටේ ග්‍රෑම් එකක තියෙන කැලරි 4යි. ප්‍රෝටීන ග්‍රෑම් එකක තියෙන කැලරි 4යි. ආසන්න වශයෙන් මම කියන්නේ. තෙල් එකක තියෙනවා කැලරි 9ක්. ඒතර ඔබ තෙලේ දාලා මොනවා හරි බදිනවා කියන්නේ ඔබේ ඇඟ ඇතුළට ශක්තිය ගොඩාක් එනවා. ඊට අමතරව අර කැරමලයිස් වෙනවා කියලා මම ඔය ඉස්සෙල්ලා කියලා තියෙනවා. ඒ කියන්නේ අර කාබෝහයිඩ්‍රේට්ස් ප්‍රෝටීන් කැරමලයිස් වුණාම අපේ අර ඒජ්ස් ප්‍රොඩක්ට්ස් ඒ කියන්නේ අපේ වයසට යවන්න අපේ හෘද වස්තු ලෙඩ කරන්න ඒවා වැඩි. ඒතර රිලටිව්ලි කියන්නේ සාපේක්ෂව ගත්තොත් එහෙම එයා ෆ්‍රයි එකේ දාලා අපි ගන්නවා නම් ඒ ඉෆෙක්ට් එක අඩුයි. ඒතකොට ඇත්තටම එයා ෆ්‍රයි කියන්නේ හොඳ ඔප්ෂන් එකක්. හැබැයි සමහර කෑම වලට අපි ආස නැති වෙන්න පුළුවන්. ඉතින් ඔබ සමහර කෑම මේ හොඳම දැන් ඔය කරවිල එහෙම. දැන් කරවිල ගත්තාම අපි අර රෝද විදිහට කපලා තෙලේ දාලා බැදලා අර සම්බෝල විදිහට හදනවනේ. දැන් ඒක තෙලේ දාලා කරවිල බැද්දාම අපරාධයක්. ඒක මොකද කරවිල වල ගුණ ගොඩක් නැසෙනවා. හැබැයි ඔයාට පුළුවන් නම් එයා ෆ්‍රයි එකට දාලා try කරන්න හරිම රහයි. ඒ කියන්නේ කරවිල සම්බෝලයක්. එයා ෆ්‍රයි කියන හොඳ ඔප්ෂන් එකක්. අපි කියන්නේ ඔය කියන සෞඛ්‍ය පැත්තෙන් හිතුවාම ඒක හොඳ තෝරාගන්න. අනිවාර්යයෙන් හොඳ තෝරා ගැනීම. ඉතින් ඒක ඉතින් එහෙම ඒ කියන්නේ අපිට ඕන විදිහට අපි ඒක ඇඩ්ජස්ට් කරගන්නවා නම් ඇත්තටම හොඳ දෙයක්. හරි. අන්තිම ප්‍රශ්නේ මේක මේ කවුරුත් අහපු ගන්නේ මට හිතිච්ච එකක් මම ඔකට hina වෙලක් තියෙනවා සමහර වෙලාවල් වල. මේ පොඩි මේක මේ ළමා රෝග විශේෂඥයෙක්ගෙන් වගේ අහන්න ඕන ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. හරි. පොඩි උන්ට කවන එක අපේ කල්චර් එකේ මාර කෑල්ලක් නේ මචං. ඒ කියන්නේ පොඩි උන්ට කවන්නේ මේ අම්මට බඩගිනි වෙලාවටනේ. ඒ කියන්නේ අම්මට බඩගිනි වෙලාවට පොඩි එකා කන්න ඕනේ. අම්මා තමයි ඩිසයිඩ් කරන්නේ දැන් මූට බඩගිනි. දැන් මම මූ දෙන එක කන්න ඕන. මම දෙන එක මූ දැන් කන්න ඕනේ කියලා අර මිදුල පුරා ඇවිද්දෝගෙන බිල්ලෝ පෙන්න මේ කවනවා. ඊට පස්සේ දෙමව්පියන්ගෙන් නිතරම එන චෝදනාවකුත් තමයි මේ කන්නේ ඩොක්ටර් මේ පොඩි එකා වගේ ඒවා කියනවා. ඒ පොඩි උන්ගේ කැම රටාව ගැන ඔය පෝෂණයේ පැත්තෙන් මොකද්ද කියන්නේ? ඔය හරි හරි නියම කතාව මං ගාවටත් ඔය ප්‍රශ්නේ අරගෙන එනවානේ. මම ඉතින් බුද්ධාගම දෙන හොඳම උදාහරණය තමයි අර නොමල ගේකින් අබෑටයක් ගේන්න කියලා බුද්ධාගමේ ලස්සන මේකක් තියෙනවානේ. ඒ වගේ තමයි අම්මට කියන අම්මේ කන බබෙක් හොයාගෙන ඉන්නකෝ. කන බබ්බු නෑනේ ලංකාවේ. ඔක්කොම කන් නැති බබ්බු තමයි. එහෙම පොරක් හිටියොත් ඌ ඉතින් හෙට සම්පතක් ගෙදර කරනවා. පොඩි කාලේ දෙන එක කනවනම්. ඒතර ළමයි කන්නේ නෑ මචං. ඒකට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ අපේ මේ රස අංකුර ඔය පොඩි කාලේ තමයි හැදෙන්නේ. ඒතකොට ඕකේ වෙන ක්‍රියාවලිය තමයි දැන් ඔන්න අපි කන්න පටන් ගන්නකොට උඩ කෑමෙන් රිඩියුස් කරාම ඔන්න ඌ ටික කාලයක් කාගෙන යනවා. ඒතකොට අම්මත් වෙන සතුටින් ගෙදර අය සතුටින් දැන් කන්න පටන් ගන්නවා. ඊට පස්සේ එක වෙලාවක ඒ කෑම එක කණ එක නතර. ඒකට හේතුව තමයි අර රස අංකුරේ ඊට පස්සේ ඒකට සංවේදීතාවය ෆ්ලැට් වෙලා ගිහිල්ලා ආයි ඒක කවා ගන්න බැරි වෙනවා. ඌට ටේස්ට් එකක් නැහැ. ටේස්ට් එකක් නැති වෙනවා. ඒතකොට අම්මලා ඕන්න ආයි පටන් ගන්නවා මොනවා හරි ආයි විකාර ටිකක් කරලා කෑම වෙනස් කරලා අනම්මනම් කරලා මාස දෙක තුනක් යනකොට ඔන්න ආපහු පොර ආයි ගන්න. ඊට පස්සේ ආයෙ එක කාගෙන යනවා. ඊට පස්සේ ආයෙ එක ෆ්ලැට්. ඒ කියන්නේ බබාලගේ කෑම කන විදිය ඇත්තට මෙහෙම එන්නේ. ඒ කියන්නේ හොඳට කනව නැති වෙනවා. හොඳට කනව නැති වෙනවා. මේකේ වැදගත්ම දේ තමයි මෙන්න මේ කාලේ අදි සංවේදී රසාංකුර උද්දීපනය කරන්න නැති වෙන එක. ඒක ටිකක් තේරෙන්නේ නැති වෙදි. ඒ කියන්නේ සමහර ඒවා තියෙනවා. ඒවා අදි සංවේදී. ඒ කියන්නේ අපි කියමු සීනි. සීනි වලට මෙහෙම කරනකොට රසාංකුර හදා ගන්නවා. ඒතර ඔයාගේ බබා කන්නේ නැත්නම් ඒ කාලේ ඔයා සීනි තියෙන මොන හරි බිස්කට් එකක් හරි මොන හරි ඉන්ට්‍රොඩියුස් කරනවා. නැත්නම් ලුණු දාපු කෑමක් ලුණු රාට බයිට් එකක් වගේ ඉන්ට්‍රොඩියුස් කරොත් ඒකට එයා කැමැත්ත වැඩි වෙනවා. ඒතර ඔයාට කවදාවත් බැරි වෙනවා අර හොඳයි කියලා සම්මත කෑම දී ගන්න. ඉතින් හරිම වැදගත් ඒ කාලේ ඒ වගේ පිස්සු කෙලින් නැතු වෙන්න. හරි පැහැදිලි. ඊළඟ දේ තමයි දැන් මේ කනවා කියන එක දැන් අපිට නේ ඕන ළමයා ලොක් කරගන්න කවන්න. පොඩි කාට ඔක තේරෙන්නේ නැහැ. හරිද? ඒ හින්දා මේ දැන් අපි මෙහෙම කැවුවට පස්සේ පොර මොකද කරන්නේ? ලේසිම දේ මොකද පොරට? දැන් දිවර දැම්මට පස්සේ ගලේ දාන්න. ඒක පොඩි එකා කෑම අලුත් කෑමක් දුන්න හැටි එයා ඉස්සෙල්ලාම ගන්න ගලේ එළියට දානවා. ඒතර අම්මලා හිතනවා මෙයා මේකට කැමති නෑ කියලා. සාමාන්‍ය මචං ඒ කියන්නේ සම්මතිය තමයි අඩුම තරමින්
15 සැරයක්වත් ඔෆර් කරන්න ඕනේ කෑම කනවද නැද්ද කියලා බලන්න. එක සැරයක් දෙසරයක් කෑවේ දැන් අපි අම්මලා දෙන්න දැන් අලිගැට පෙර ආයා කන්නේ නැහැ ડોක්ටර් එයාගේ අප්පිරිය කරලා වමනේ දැම්මා. වමනේ දානවා කියලා ඔය කියන්නේ අරක තමයි. ගල එළියට දානවා. හැබැයි යා 15 සැරයක් විතර මේක දුන්නාම පොඩි එකා ඉස්සෙල්ලාම ලේසි දේ මොකද්ද? ගල එළියට දානවා. ඊට පස්සේ පොර බලනවා දැන් මේක ඉවරයක් නෑ. දෙනවා. ඊටකට මොකද කරගන්නේ? ඌ ඇතුලට දාගන්න. ගල දාගන්න. ඒ කියන්නේ කනවා. ඒ ප්‍රොසෙස් එකට සාමාන්‍යයෙන් 15 සැරයක් 20 සැරයක් විතර යනවා. එහෙනම් අම්මලාට දෙන්න තියෙන හොඳම උපදේශය තමයි එක සැරයක් දෙසරයක් කෑවේ නෑ කියලා ඒක හොඳ කෑමක් නම් නොදී ඉන්න එපා. මම කියන්නේ බිස්කට් එහෙම දෙන එක නෙවෙයි ඈ. හොඳ කෑම දිනන කෑම අලි ගැට peer ඊට පස්සේ අපි කන්න දෙන අපේ සාමාන්‍යයෙන් අපි බත් හදලා එළවලු හදලා දෙන ඒ හින්දා අනිවාර්යයෙන්ම ඒක ඔෆර් කරන්න ඕනේ. දෙවෙනි දේ තමයි එහෙම මුල්ම කාලේ එහෙම විවිධ රසයන් අපි දෙනවා කියන්නේ එයාගේ රස අංකුර හොඳට හැදෙනවා. එතකොට එයා ලොකු වෙනකොට ඒ කෑමත් එක්ක තමයි යන්නේ. මේකේ ගුණය තව පොඩි කෑල්ලක් තියෙනවා කියන්නේ. අපේ රස අංකුර ඉස්සෙල්ලාම හැදෙන්න පටන් ගන්න කොයි කාලෙද? හැදෙන්න පටන් ගන්නේ බබා බඩේදී. සාමාන්‍ය සති 10 15 අතර රස අංකුර හැදෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මුල්ම කාලේ බබෙක් සමහරට බඩේ ඉන්නවා කියලා දන්නේවත් නැති කාලේ මේ රස අංකුර හැදෙනවා. කොහොමද හැදෙන්නේ? ඒ කියන්නේ බබා ඉන්නේ මචං බඩේ අර තරලයකනේ ඉන්නේ. පොර ඉන්න ගමන් මචං අර තරලේ බොනවා. බොනවා එළියට යනවා. එහෙම තමයි පොර ඉන්නේ. ඒ කියන්නේ එයාගේ පෝෂණය ගන්න නෙවෙයි උනට ඒ ක්‍රියාවලිය වෙන්නේ මේ පැත්තෙන් බොනවා අනිත් පැත්තෙන් යනවා. ඔහොම තමයි තරලේ යන්නේ. එතකොට මේ බොනකොට ඒ තරලේ තියෙන රහ පොරට එනවා. එතකොට මේ තරලයට අම්මා කන කෑම වල කිමිකල්ස් තියෙනවනේ. ඒවා යම් ප්‍රමාණයක් යනවා. එතකොට අම්මා මේ බබා බඩේ ඉන්න කාලේ කන කෑම ගොඩක් වෙලාවට එයාගේ බබා හම්බුනාට පස්සේ බබාගේ කෑම රටාව තීරණය වෙනවා. ඒක හරිම වැදගත්. බබෙක් බඩේ ඉන්න කාලේ අම්මා ටිකක් හොඳට කන එක. ඒ කියන්නේ හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මචං. මොකක්ද? ලංකාවේ නිවන් යන්න ලේසිම ක්‍රමයක් තමයි ෂෝට් කට් එකක් තමයි මොකද්ද? බඩදර අම්ම කෙනෙක්ට බත් එකක් දෙන එක. ඒ කියන්නේ බබෙක් හම්බෙන්නේ නෑ. යාට කෑම එකක් දෙන්න ඕන කියලා හින අපි උද්‍යෝගයෙන් වැඩේ කරනවා. මේක ගැන මොනවද කියන්න එපා. මේ ડોක්ටර් අපේ සංස්කෘතියට ගහනවා කියලා මම කියන්නේ නෙවෙයි. අපේ ඉතින් ඒක අපේ ලොකු පරම පවිත්‍ර වගකීමන්නේ බබෙක් හම්බුනහම කන්න දෙන එක. අපි ලොකු බත් එකක්. එක එක බැදුම් කෑමද අරවද මේවද අපි අර කියන්නේ අපි කැමති කෑම තියෙනවනේ අපි හොඳයි කියලා. ඒවා බැදලා අනම්මනම් කරලා මේ අම්මට දෙනවා. මචං ඒතර අම්මත් අවුල් යනවා. මොකද අම්මා අවුල් යන්නේ? අම්මගේ බර මචං වැඩි වෙනවා හොඳටම. ඒ කියන්නේ දැන් අපි හිතාගෙන ඉන්න ඕනේ මේ බබෙක් හම්බෙන්න ඉන්න කාලේ දෙන්නෙට්ට කන්න ඕනේ කියලා. මචං දැන් අම්මගේ කිලෝ 50 නම් දෙන්නෙට්ට කෑවොත් බබාගේ කිලෝ 50ක බබෙක් නෙවෙයි අපි හදන්නේ. කිලෝ 3ක 2.8ක 3ක ළමෙක් හදන්නේ. ඒක දෙන්නෙට්ට කෑවොත් මොකද වෙන්නේ? අම්මා දෙගුණ වෙනවා මචං. දෙන්නෙට්ට කෑම දෙන්න ඕනේ බබෙක් හම්බෙන්න නේද? හරිද? එයාට ඒ කන ප්‍රමාණයට වැඩිය පොඩ්ඩක් ප්‍රෝටීන පොඩ්ඩක් වැඩි කරලා කෑවහම ඇති හොඳ බරක් තියෙන අම්ම කෙනෙක්ට. හැබැයි බර අඩු වෙනම් පොඩ්ඩක් ඒ කාලේ කන්න දුන්නට කමන්නේ මේ කිරි දෙන්න කියලා දෙපාරක් දෙසරයක් කන්න ඒවා මචං ඔක්කොම බොරු කතා. ඒ ප්‍රායෝගික කතා නෙමෙයි. කියන්නේ මම මේ කියන්නේ සෝමාලියා කියන්නේ බෑ. සෝමාලිය ආයි අපිට වැඩි දැන් හොඳයි. අර අපි අපි අර දකින්න අර උග්‍ර මේ කටු පෑජිච්ච අම්මා කෙනෙක් ගැන මම කියන්නේ මේ සාමාන්‍ය මේ ලංකාවේ ඉන්න අම්මලා පළවෙනි බබා හම්බුනාට පස්සේ කොහොමඩක් බැඳ වගේ දෙගුණයක් විතර බර වැඩි. තව මචං ළමයි 10ක් හැදුවාගේ පළවෙනි බබා හැදුවට පස්සේ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක. ඒ හින්දා දෙකක් මම කියනවා. පළවෙනි එක තමයි බබෙක් හම්බෙන්න ඉන්නවනම් නිවන් යන්න හොඳම දේ තමයි මේ මනුස්සයා නිරෝගීව තියෙන එක. ඉතින් ලොකු කෑම අනම්මනම් ගෙනල්ලා දෙන්න එපා. මොන හරි ආස කෑම එළවලුවක් තියෙනවා නම් ඒක ගෙනල්ලා දෙන්න. ලොකු බත් බැඳලා කියන්නේ. අම්මා විතරක් නෙවෙයි මචං තාත්තත් මහත් වෙලා තමයි වැඩෙන්න අතර. ඒ හින්දා බබෙක් හම්බෙන්න ඉන්න කාලේ නිවන් යන්න කෙටි මගක් විදිහට දොළ දුකට කෑම කියලා උස්සගෙන ගෙවල් වල ගෙනල්ලා දෙන්න එපා. ඒ මනුස්සයා නාස්ති වෙනවා. ඊට පස්සේ ෂුගර් ඇවිල්ලා අරවා මේවා සෑහෙන ඉතින් පස්සේ ඇහුවේ බබාගෙන් ඉවර වෙන්නේ අම්මගෙන්. හැබැයි උනට බබාටත් එක බලපාන. ඒ හින්දා දෙන්න තියෙන උපදෙස් තමයි බබෙක් හම්බෙන්න ඉන්නවනම් අනේ කන විදිහට කන්න. ඉතින් අර පින් අයිති කරගන්න කියලා ලෙඩ කරන්න එපා. හරි. ඇති නේද අදට එහෙනම්? ඇති නම් ඇති. ඇති නේද? අපි තව ප්‍රශ්න 4ක් අද ගත්තා.
ලබන සති එනම් හම්බෙමු. අනිවාර්යෙන් බැනුම් හම්බ වෙයි. බැනුම් හම්බෙමු. බැනුම් හම්බෙමු. කමෙන්ට්ස් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් දාන්න මේ සම්බන්ධය. අපි බයින්න තියෙනවත් බයින්න. බයින්. අලුත් කෑල්ලක් ඕපන් කිරීමේ බබාලා සම්බන්ධව. ඒ සම්බන්ධව තව ප්‍රශ්න තියෙනවා නම් ඒවත් දාන්න. අපි බලමු මොනවද අපිට ඉස්සරහට කතා කරන්න දෙන්නේ කියලා. එහෙනම් අපි ගිලන්නේ. සුබ දවසක්.